අස්තිවල ඇතිවන රෝග ලක්ෂණ ඉදිවීමක් හරි කැක්කමක් හරි තියෙනවා නම් කාලයක් තුල ඉබණින් ඒක කැක්කමක් තියෙනවා විශේෂයෙන් රාත්‍රියේදී කැක්කුම වෙනවා නම් ළමයිගේ සාමාන්‍ය උගත් උඩ ළමයින්ගේ රෝවින් පේන් කියලා එනවා උගත් උඩ දනිස් වටේට කැක්කුම ඒගොල්ලන් රැහැට අඬනවා කකුල අත ගන්න කියලා. සාමාන්‍යයෙන් ඒවා දවසින් දෙකකින් අතහැරෙනවා. නමුත් ඒක දිගටම තියෙනවා නම් විශේෂයෙන්ම ඒ වගේ කෙනෙක් විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක්ට පෙන්වනවා නම් හොඳ අඩුම ගානේ ළඟම තියෙන රෝහලක ඕනම වෛද්‍යවරයෙක්ට පෙන්වන්න කමන්නේ සමහර වෙලාවට ඒක පිළිකාවක මූලික අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක තියෙන්නේ හැම කැක්කුමකටම නෙමෙයි අසාමාන්‍ය කැක්කුමකට විශේෂයෙන් රාත්‍රියේ ඇතිවන කැක්කුම් සහ ඒ කැක්කුම සාමාන්‍යයෙන් දෙන වේදනානාශක වලට අඩු වෙන්නේ නැත්තම් සහ සමහර වෙලාවට නොන්ඩියක් තියෙනවා අපිට හරියට හේතුවක් හොයාගන්න බැරුව විශේෂයෙන්ම ඒ ලෙඩෙක් වෙන්න පුළුවන් දැන් මට මේ කලින් ආපු පේෂන්ට් දනිස් යමාරුවකට ආවේ. නමුත් එයාගේ ප්‍රශ්නේ තියෙන්නේ උකුලේ. මොකද දනිස් තමයි එතන රිදෙනවා. කියන්නේ මොකද එහෙම වුණාම ඒ කැක්කුම උකුලේ තියෙන ප්‍රශ්නේ පෙන්නුම් කරන්නේ දනිස්සේ. දනිස්සර කැක්කුම තමයි දැනෙන එක කියන්නේ රිෆර්ඩ් පේන් කියලා. සමහරවිට ඒ වෙලාවට විකලාංග ශල්‍ය වෛද්‍යවරු ඉන්නවම අපි බොහෝ දුරට උකුලේ එක්ස්රේ එකක් කරන් බලනවා. නැත්නම් රෝගියා පරීක්ෂා කරලා බලනවා. රෝගියා පරීක්ෂා කිරීම හරියම වැදගත් මේ බබාව. මොකද ඒ ප්‍රශ්නේ එන්නේ කොතනින්ද කියන එක. මොකද නැත්නම් ඒක මිස් වෙන්න තියෙන chance එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔය කියන විදිහට කවලා සහ වෙන ක්‍රම වලින් කාලේ නාස්ති කරන එක සමහරවිට ඒක මාරාන්තික වෙන්න පුළුවන් අන්තිමට.